උදේ 4:30ට විතර ගෙදරින් පිටත් වුණු අපි පැය 6ක විතර දීර්ඝ ගමනකින් පස්සේ ඔන්න අනුරාධපුරයට කිට්ටු වුණා. අනුරාධපුරය කිව්වම හිතට දැනෙන්නේ අමුතුම පහන් හැඟීමක්. මේ ආවට පරිසරය නිසා තව තවත් ඒක තදින් දැනෙනවා. කරලෙන් බලවුණු කෙත්වතු, කොළපාට ගස්වැල් හිතට දැනෙන්නේ හරිම නිදහස් බවක්. ഘോഷාකාරී කලබලකාරී බවක් ඒ පරිසරේ නම් තිබුණේම නැහැ. මේ ලස්සන පරිසරය විඳින ගමන් රස ඉඳුණු අඹත් අරගෙන අපි හරිම සතුටින් තමයි කලින් වෙන් කරපු නවාතැනට ආවේ. ටිකක් මහන්සි නිවාගෙන නාලා රස තේ එකක් එහෙම බීලා ඔන්න අපි පිටත් වුණා ශ්‍රී මහා බෝධියටයි රුවන්වැලි සෑයටයි යන්න. මේ ගමන යන්න ප්ලෑන් කරද්දිම මට තිබුණ කරන්න ඕන මේ කියලා වැඩ දෙකක්. ඉන්න එකක් තමයි හැන්දෑවට නිදාසේ රුවන්වැලි සෑය වන්දනා කරන එක. මුලින්ම ශ්‍රී මහා බෝධිය වැඳලා ඊළඟට අපි ගියා රුවන්වැලි සෑය ළඟට. ඇත්තමයි දිව්‍ය ලෝකයක්. මේ වෙලාවට රුවන්වැලි සෑය ගාවදී හිතට දැනෙන භක්තිය, සැනසීම, ඒ අත්දැකීම විඳින්නම ඕනේ. අපි මල් පහන් පූජා කරලා ගොඩක් වෙලා හිත නිදහසේ චෛත්‍ය රාජානන් වහන්සේ වැඳා. එතනදී හිතට දැනෙන සැනසීම ඇත්තමයි විස්තර කරන්න මට නම් වචන නැහැ. ඔන්න අපේ දෙවැනි දවසේ. තද අවුව වැටෙන්න කලින් අපි උදේම ලෑස්ති වෙලා ඉසුරුමුණි විහාරයට ගියා. ඒකත් හරිම ලස්සන පෞරාණික වටිනාකමක් තියෙන විහාරයක්. ඉසුරුමුණි පෙම්වල අශ්ව හිස සහ මිනිසා වගේ පුරාණ වටිනා ගල් කැටයම් මෙතනදී බලන්න පුළුවන්. ඊට පස්සේ අපි තොප්පාරාමය වැඳලා කොට්ටම් පොකුණු බලන්න ගියා. එතන ටික වෙලාවක් ඉඳලා දියබෙරළිය මල් මිටයකුත් අරගෙන අපි ගියේ සමාධි පිළිමය වඳින්න. එතන හිටපු මහත්මයෙක් සමාධි පිළිමේ වටිනාකම අපිට හරි අපූර්වට කියලා දුන්නා. ගොඩක් වෙලා සමාධි පිළිමේ දිහා නිදහසේ බලන් ඉඳලා අපි ආපහු අපේ ගමන පිටත් වුණා. ඔන්න ඊළඟට අපි යන්නේ මම මේ ගමනේදී යන්න ඕන මේ කියලා හිතපු අනිත් තැනට. මග දෙපස තිබුණු කුඹුරු ගස් වලින් පිරුණු සෙවණ සහිත මේ ලස්සන පාරෙන් අපි යන්නේ අපේ රටේ තියෙන විශිෂ්ටතම නිර්මාණයක් බලන්න. අවකන පිළිමය. ඇත්තමයි අපේ රටේ පැරණන්ගේ දක්ෂතාවයන් ගැන
පුදුමයෙන් ආඩම්බරයෙන් මම ගොඩක් වෙලා මේ පිළිමය දිහා බලන් හිටියා. එතන හිටිය මහත්මේ ඒ පිළිමය ගැන විස්තර කරද්දී ලෝක උරුමයක් වන අවුකන පිළිමේ වටිනාකම අපිට තවත් හොඳින් පැහැදිලි වුණා. ඉතින් මගේ ඒ බලාපොරොත්තුවත් ඉෂ්ට වුණා. ගොඩක් වෙලා උකන පිළිමය ළඟ රැඳුණු අපි ඊළඟට ගියේ දාතසේන රජතුමා කරපු කලාවැල බලන්න. මහා සාගරයක් වගේ විශාල ජල කඳක් රඳවා තබා ගන්න කලාවැල් බැම්ම දිගේ අපි නිදහසේ ඇවිද්දා. අමාගෙන එන සුළඟත් එක්ක මගේ හිතට දැනුනේ පුදුම සැනසීමක්. ඉතින් කලාවැල් බැම්මේ ඉඳගෙන අපි කතා වුණා ඊළඟට පොළොන්නරුවට යන්න. කලින් ඒ ගැන ප්ලෑන් කරලා තිබුණේ නැතත් හෙට දවසත් අපිට තිබුණ නිවාඩු දවසක් නිසා පොළොන්නරුවේ ඇවිදින්න යන්න තමයි අපි කතා වුණේ. ඉතින් අපි ආපහු අපේ ගමන පිටත් වුණා. එහෙනම් පොළොන්නරු ගමනේ විස්තර අරගෙන මම ආපහු එනකම් ඔයාලට සතුට පිරුණු ආදරණීය දවසක් ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්.